සුබදසනක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාදම දවසක් ඔබට. මතෙව්ස් සුභාරංචියේ 16 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදයේ හරි ලස්සන ඉගැන්වීමක් අපිට පෙන්වනවා. ඉගැන්වීම තමයි යමෙක් මා පස්සේ එන්න කැමති නම් ඔහු තමාම නොසලකා තමාගේ කුරුසිය රැගෙන මා අනුව ඒවා. යේසුස් වහන්සේ කියනවා උන්වහන්සේ අනුව එන්න යමෙක් කැමති නම් උන්වහන්සේ වගේ වෙන්න කෙනෙක් කැමති නම් එහෙනම් ඒ තැනත්තා තමාම නොසලකා තම තමාගේ කුරුසියන් උසුලාගෙන එන්නට ඕනේ. මන්ද යේසුස් වහන්සේ තමාම නොසලකා උන්වහන්සේට මානන්‍ය කුරුසියක් උන්වහන්සේ දරාගත්තා. බොහෝ විට අපි හිතන්නේ යේසුස් වහන්සේ මේ කියන කුරුසිය අපේ ජීවිතයේ ඇතිවන ලොකු ලොකු පීඩාවන්, ලොකු ලොකු කරදර දරාගෙන යන එක තමයි යේසුස් වහන්සේ මේ කියන්නේ. නමුත් යේසුස් වහන්සේ මේ කියන කුරුසිය ඊට වැඩිය වෙනස්. අපි දවස්පතා අපිට වෙනස් කළ නොහැකි කරදර දරාගෙන යන එක විතරක් නෙමෙයි මේ කුරුසිය කියන්නේ. මේ කුරුසිය කියන්නේ අපි හිතා මතාම කරන කැපකිරීම. හිතා මතාම කරන කැපකිරීම තමයි මේ කුරුසිය. මන්ද යේසුස් වහන්සේ කුරුසිය දරාගත්තේ උන්වහන්සේට වෙන ඔප්ෂන් එකක් තිබෙන නිසා නෙමෙයි. උන්වහන්සේ හිතා මතාම උන්වහන්සේ කුරුසිය තෝරගත්තා. උන්වහන්සේ කියන අපිටත් කුරුසිය තෝරගන්න හිතා මතාම. එතකොට ස්වාමීන් වහන්සේ මෙතන කාරණා දෙකක් කියන එකක් තමයි තමාව නොසලකා හැරීම. තමාව නොසලකා හැරීම. කුරුසියේ කරේ තබා ගන්න කලින් අපි අපිවම නොසලකා හැරිය යුතුයි. ඔබව නොසලකා හැරිය යුතුයි. මේ අදහස් කරන්නේ ඔබේ මගේ තියෙන සහජයේ තිබෙන ආශාවන්, අප තුළ තිබෙන පලිකෙනීම්, කෝපයන්, උඩඟුකම් වැනි දේ පැත්තකින් තියලා, හිතා මතා මේවා පැත්තකින් තියලා දෙවියන් වහන්සේගේ කැමැත්තට යටත් වීම. ඒක අපේ ස්වයං කේන්ද්‍රීය ජීවිතය, තමා වටා ගෙතිච්ච ජීවිතය ක්‍රිස්තු කේන්ද්‍රීය ජීවිතයකට අප විසින් හිතාමතාම තෝරා ගැනීම. හිතාමතා තෝරා ගැනීම. අපිව හිතාමතාම මේක ඉබේ වෙන දෙයක් නෙමෙයි. අපි හිතාමතාම අපේ ජීවිතය ක්‍රිස්තුස් වහන්සේ වටා කේන්ද්‍රගත කළ යුතුයි. එතකොට අපිට දෛනිකව කුරුසියන් දිනපතා කුරුසියන් උස්සගෙන යන්නට තිබෙනවා. මේ කුරුසිය ඔබට මට එකිනෙකාට වෙනස් වෙන්නට පුළුවන්. දවසින් දවස වෙනස් වෙන්නට පුළුවන්. අපි උදාහරණ කිහිපයක් ගමු. සමහරවිට ඔබට තිබෙන කුරුසිය මේ වගේ එකක් වෙන්න පුළුවන්. කෙනෙකු ඔබට අපහාස කරන විට, නිඳා කරන විට ඔබට පෙරලා පිළිතුරු දෙන්න පුළුවන්කම තියෙද්දි, 100% අයිතිය තියෙද්දි, 100% හැකියාව තියෙද්දි ඔබ යේසුස් වහන්සේ හින්දා නිහඬ වෙලා කියනවා. යේසුස් වහන්සේ නිසා නිහඬව ඉන්නවා නම් ඒක ඔබ කැපකිරීමක්. ඔබ නිහඬව සිටීමෙන් යම් කැපකිරීමක් කරනවා. ඔබේ කාර්යබහුල කාලයෙන් යම්කිසි කෙනෙකු වෙනුවෙන්, අසරණයෙක් වෙනුවෙන් සවන් දීමට, ඔවුන්ගෙන් යාඥා කිරීමට කාලය වෙන් කිරීම ඔබ හිතාමතා කරන කුරුසියක් දරා ගැනීමක්. ඔබගේ පහසුව ගැන හිතන්නේ නැතුව අමාරුවෙන් හරි අසීරුවෙන් හරි සත්‍ය වෙනුවෙන් ඔබ පෙනී ඉන්නවනම් ඒක ඔබේ සැනසීම හිතාමතා ඔබ සැනසීම අත්හරින එක ඔබ අද දවසේ දරාගෙන කුරුසිය වෙන්නට පුළුවන්. කිසිසේත්ම සමාව දිය නොහැකි තරමේ වේදනාවක්, පීඩාවක් ඔබට කරපු අයෙකුට යේසුස් වහන්සේගේ ප්‍රේමය නිසා ඔබ සමාව දෙනවනම් ඒක ඔබ දරා ගන්න කුරුසියක් වෙන්නට පුළුවන්. උන්වහන්සේ කියන්නේ අපිට හිතා මතාම කුරුසිය තෝරගන්න. අපි මත පැටවෙන කුරුසිය අරන් යන්න නෙමෙයි උන්වහන්සේ කියන්නේ. උන්වහන්සේ කියන අපිට කුරුසිය තෝරගන්න. කැපකිරීම තෝරගන්න යේසුස් වහන්සේ වෙනුවෙන්. ඔබ හිතයි ඇයි ඉතින් අපි එහෙම කරන්නේ? වේදනාව විඳින්න විතරක්ද? ප්‍රේමවත් සහෝදර සහෝදරී, යේසුස් වහන්සේ කුරුසිය ගත්තේ වේදනාව විඳින්න විතරක් නෙමෙයි. ඒ කුරුසිය නිසා උන්වහන්සේ මහිමයට පත් කරනු ලැබුවා. උන්වහන්සේ කුරුසිය දරාගෙන අවසානයේ කිරුලක් හිමි කරනු ලැබුවා. සීළු නාමයන්ට වැඩිය උසස් වූ නාමය උන්වහන්සේට ලැබුණා. උන්වහන්සේ අපිටත් කුරුසිය දරා ගන්නට කියන්නේ කුරුසියක් නැතුව ජයග්‍රහණයක් අපිට නැහැ. අපි කුරුසිය දරාගත්තොත් තමයි යේසුස් වහන්සේ වගේ වෙන්නේ. යේසුස් වහන්සේ වගේ කිරුලක් අපේ ජීවිතේ හිමිනේ. යේසුස් වහන්සේ ඒ ජයග්‍රහණයත් ඒ කිරුලත් අපිට දෙන පිණිස උන්වහන්සේ කියනවා එකිනෙකා දිනපතා තම තමාගේ කුරුසිය දරාගෙන ඉන්නට කියලා. මේක වරක් දෙවරක් දවසක් දෙකක් කරන දෙයක් නෙවෙයි. හැම මොහොතකම ගන්නා වූ තීරණය. අපි හැම මොහොතකම ගන්න තීරණය අපි කුරුසිය බාර ගැනීමක් වෙන්නට ඕන. යේසුස් වහන්සේ කළා වගේ උන්වහන්සේ කුරුසිය බාරගත්තා. අපගේ පහසුව, අපේ අභිමානය, අපේ අයිතිවාසිකම් කැප කරලා ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් කුරුසිය බාර ගැනීම උන්වහන්සේව අනුගමනය කරන්න කියලා උන්වහන්සේ අපිට මඟ පෙන්වනවා. එසේ කරන්නට ස්වාමීන් වහන්සේ ඔබට මට ආශිර්වාද කරන සේක්වා. ඔබට ජේසුස් පිටයි.